ආයිබෝවන් හැමෝටම මුණ ගොඩාක් දවසකින් තමයි මම මේ ඉංග්‍රීසි ලෙසන් එකක් අරගෙන ආවේ. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා දැන් channel එක කරන්නේ නැද්ද? වීඩියෝස් දාන්නේ නැද්ද? අනිත් පුළුවන් නම් දිගටම කරගෙන යන්න කියලා වගේ දේවල්. ඉතින් මට තිබ්බ වැඩත් එක්ක ඇත්තටම මට වීඩියෝස් දාන්න බැරි වුණා. මට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා ආයෙමත් පොඩි වීඩියෝස් හරි මේ channel එකට දාන්න ඕනේ කියලා. මොකද ගොඩක් අය බලන් ඉන්න නිසා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඉතින් පොඩි වීඩියෝස් හරි දාලා මේ ඉංග්‍රීසි lessons ටික කරගෙන යමු. අද මම කතා කරන්න යන්නේ පොඩි pattern එකක් ask me to කියන එක. දැන් ඔන්න හිතන්න මෙහෙම එකක්. අපේ අම්මා මට කියනවා රෙදි ටික තනියම හොදගන්න කියලා. ඒ වගේ එකක්. එහෙම නැත්නම් මෙහෙම අපේ අක්කා මට කියනවා හොඳට පාඩම් කරන්න කියලා. ඔන්න ඔය වගේ අපේ අම්මා මට කියනවා, අපේ අක්කා මට කියනවා, ටීචර් මට කියනවා. ඔය වගේ අදහසක් ප්‍රකාශ කරන්න ඕන වුණොත් අපිට මේ පැටර්න් එක යූස් කරන්න පුළුවන්. හොඳයි මේක තේරෙයි හොඳට අපි එක්සැම්පල් කිහිපයක් බලමු. හරි. මේක බලන්නකෝ. My boss asked me to participate the meeting. මගේ boss මට කියනවා meeting එකට සහභාගී වෙන්න කියලා. ඊළඟට මේක My father asked me to go to shop and bring 2 batteries. මගේ තාත්තා මට කියනවා කඩේට ගිහිල්ලා batteries දෙකක් ගේන්නලු. මගේ තාත්තා මට කියනවා කඩේට ගිහින් batteries දෙකක් ගේන්න කියලා. එතකොට අපි කොහොමද කියන්නේ? My father asked me to go to shop and bring 2 batteries. මේක Nirosha asked me to come early. Nirosha මට කියනවා කලින් එන්නලු. Nirosha asked me to come early. Nirosha මට කියනවා කලින් එන්නලු. Pradeep's father asked me to stay their home. ඒ කියන්නේ ප්‍රදීප්ගේ තාත්තා මට කියනවා ඒගොල්ලන්ගේ ගෙදර ඉන්නලු. ප්‍රදීප්ගේ තාත්තා මට කියනවා ඒගොල්ලන්ගේ ගෙදර ඉන්නලු. Pradeep's father asked me to stay their home. මේ වගේ අපිට ඕන තරම් අදහස් කියන්න පුළුවන් මේ පැටර්න් එකෙන්. ඉතින් ඕගොල්ලන්ටත් එන අදහස් යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එතකොට අපිට ඒක ෆැමිලියර් වෙනවා. ඉතින් අපි මේ විදිහට පොඩි දේවල් හරි ඉගෙන ගමු දවසින් දවස. හොඳයි. නැවතත් මතක් කරනවා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරපු නැති අය ඉන්නවා නම් දැන් subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් ideas යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන අපි නැවතත් හම්බෙමු. එතකම් සුබ දවසක්.